ගයිස් දැන් එලා එකමාරයි. හැලෝ ගයිස් ඉතින් කොහොමද ඉතින් ඔයගොල්ලෝ හොඳින් ඉන්නවද? ඉතින් මේමයි ඉතින් මේ ටිකේ පොඩ්ඩක් ඉතින් බිසි වුණා. ඒ මේවත් එක ගණන් ගන්න එපා. හරිද? චැලෙන්ජ් එකේ මුලින්ම රාමෙන් එක කන්න කලින් මෙන්න මේ එක්කෙනෙක්ට පහක් දීලා දිනවා නයිකොච්චි. ඒ පහ මුලින්ම කන්න ඕනේ. හරිද? ඒ පහ මුලින් කාලා ඊට පස්සේ රාමෙන් එක කන්න ඕනේ. හරිද? කන කෙනාට අපි රුපියල් 5000ක් දෙනවා. හරිද? රුපියල් 5000ක් දෙනවා. හැබැයි අනිත් එක්කෙනාට පුළුවන් ඒ කියන්නේ එයාට කන්න බෑ කියලා හිතනවා නම් එයාට පුළුවන් මේ මෙතන ෆිෂ් මිල්ක් එකක් තියෙනවා. වතුරක් තියෙනවා. ඒක බීලා මේව කරන්න. හැබැයි එයාට සිද්ධ වෙනවා බිත්තරේ ගැන හොඳ වාක්‍ය පහක් කියලා. බිත්තරෙන් අපිට වෙන හොඳ වාක්‍ය පහක් කියලා බිත්තරේ ඔළුවේ ගහගන්න. ඔයාලා මේව දන්නවත් ඇති මම කලින් වීඩියෝ එක බැලුවා නම් ඉතින් මේ ඔව් අර කොළඹගේ මූ තමයි අර බයික් එකේ හෙල්මට් මේ මූණ නැතුව කොළඹගේ මේ ආදයා මොකද්ද ඔයාලට එදා දවස ගැන කියන්න තියෙන්නේ? එදා දවස ඇත්තටම සුන්දර දවසක් වුණා. අන්තිමට බයික් එකක් කියලා වෙලා ගියා. බයික් එක හදාගත්තා කොහොම හරි. පුදුමයි නේද? දැන් ඉතින් සතුටුද ඔයාලට? දැන් සතුටක් තියෙනවා. මේ චැලෙන්ජ් එකක් වගේ එකක් මෙතන වෙනවා හින්දා පොඩ්ඩක් අවුලක් තියෙනවා. අපි 5000 අරන් යන්න ආවද? අනිවාර්යෙන් අරගෙනමයි. 5000 අරන් යන්නේ දැන්? අනිවාර්යෙන් අරයි. ඕකේ. හොඳයි හොඳයි දැන් මෙයා 5000 අරන් යනවලු. හරි ඉතින් බලමු මෙයා 5000 අරන් යයිද? මෙන්න මේ බිත්තරේ ඔළුවේ ගාගනීද කියලා. හරි ඉතින් බලමුකෝ අයියේ. හරි එහෙනම් ඉතින් අපි ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි ගිහින් රාමෙන් එක හදන් එමු. මොන ඉතින් සොසේජස් එක බදගෙන ඉතින් ඔන්න බලාගෙන දැන් මගෙන් ඔතේ දන්නේ නැහැ නේ. ගින ගන්න බා. මොනවද වන් කරන් ඉගරට වෙලා නිකන් ඔය අම්මද දෙක කකා බිබී ඉන්නවනේ. ඔන්න බලාගෙන සොසේජස් එකක්වත් බදගෙන ඉදිය. මේ මුලින්ම කරගන්න තියෙන අපිට තාච්චිය මෙහෙම කට් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ වටේ වතුර වගේ තියෙනවා නම් ඒ ටික පොඩ්ඩක් මේව කරමු. හරිද? මේ විදිහට තෙල් ටිකක් දා ගන්නවා. හරිද? මේ විදිහට ලස්සනට ගත්ත දැක්කනේ ඉගෙන ගනිමු මගේ. ඉතින් ඒක දා ගන්නවා. හරි ඉවත් කරගන්න. අන්න එහෙමයි වැදගන්න. ඉතින් උඹලා දන්නේ නැහැ. ඉතින් උඹලට මම මේ වගේ දේවල් හරි උඹලට කියලා දෙන්න. හරිද? මේ වගේ වීඩියෝ එකක් දැම්මා. හරි ඉතින් අද රෙසිපිය මේක විතරයි. හරිද? පුදුමයි නේද? ඔන්න ඉතින් ගායිස් අපේ රාමෙන් දෙක අපි හදාගෙන ආවා. මේ වෙලාවේ ඇත්තටම මේ මගේ යාළුවට මූට පිස්සු මේ වෙලාව 2:31යි. ඔයාලට පේනවා ඇති. බලන්නකෝ. ඔයාලට මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නේ මේ පාන්දර 2:00ට මේ අපිට ආතල් දෙන්න ගත්තාම. මිනිස්සුන්ට කන්න බොන්න වෙලාවක් නැහැනේ. අල්ලේ මේ පොරු මාසි දාන්න තු මයික් එක මට දෙන්න. අයිලා ගන්නවා මෙතන. හරි ඉතින් යාළුවනේ අපි දැන් මේ මගේ දෙක හදන් ආවා. හරිද? දැන් ඉතින් තියෙන්නේ මේ ශෂි පැකට් එක දාගන්න. අපි ඒ ටිකක් දාගමු. කන්නවන්නේ. කනවා තෝ බලාගෙන කනවා. හා? පට්ටම සැර පාඩක් තියෙන්නේ ඈ. පට්ටම සැර පාඩක් තියෙන්නේ සැරයි තමයි ඉන්නේ. එහෙමද? ඔව් නෑ. මේ කොච්චි පාකුත් කන්න දෙලේ ඇස්සේ. මාන්න මේක වායි අපි චැලෙන්ජ් එක වින් කරන්න පුළුවන් ඒතකොට? අනිවාර්යෙන්. අපි දැන් මේක දාගමු යාළුවනේ. ආයිනේ පටේ කියලාත් නෑ දැන් සුපිරි
A few moments later. මේක හදාගත්ත අපි ඉතින් මේකත් එක්ක කන්න පොඩි මේකක් හදාගත්ත ඉතින් ටේකයි වගේ විතර බැදගෙන දාන්න. විතරේ ඒක ඔල්ලුවට ගහන් තියෙන උඹේ. හරි ඉතින් යාළුවනේ මේකේ හරියට බැලුවොත් ඉතින් තව චැලෙන්ජ් එකක් තියෙනවා මේකේ. මේ චැලෙන්ජ් එකකට තව චැලෙන්ජ් එකක් තියෙනවා. හරි යාළුවනේ ඉතින් මේ මෙහෙමයි වෙන්නේ දැන් වැඩේ හරිද? මේ ඕන දැන් තවත් chance එකක් ඇවිල්ලා තියෙනවා. වින් කරන එක්කනට මේ කොකාකෝලා කෝප්පෙත් හම්බෙනවා මේ ෆ්‍රෙෂ් මිල්ක් එකත් එක්ක හරිද? හරිද ඔන්න සාහන මේ වගේ ඉන්න මොකද කියන්නේ? වදිනනවද පරදිනවද? එකෙන්ම මේ දෙනෝ යෝග මේ කොච්චි කනවාද ආයි දැන් විනාඩි 5කට කලින් මොකද්ද ඔයා කිව්වේ මේ ඔය මේ කන්න බැයිද මේ නොකා ඉන්න බැයිද මේක හරි මෙයා කනවලු අපි බලමු මට නම් ඉතින් කොච්චි easy bro මොනවද මේ කොච්චි කියන්නේ නිකන් හරිද මේමයි දැන් මේ ගේම් එක ස්ටාර්ට් කරමු අපි ඉතින් එකක් ගන්න ඉතින් අතුම රතු පාටේ බබලෙන මේ සුවඳ කොච්චි ගෙඩිය කනවාද නයිස් අර වදී ඉතින් කට ඇතුලට යනකම් මේ විසිල්ලන්න නැතුව ඉන්නේ මේක කොයි වෙලේ හරි ටක් ගාලා කට ඇතුලට යන්නමයි හිතන්නේ ඒ කියන්නේ ඔව් ටක් ගාලා ඉතින් මාසයෙන් දින්නේ කට ඔක් කන්න හරි නා කන්නකෝ හරි නා පටන් ගන්න කන්න පටන් ගන්න ඉතින් මං විතරක් තනියෙන් කාලා හරිනවා අම්මඩ සිරි කහන් හොඳට කහන් අපහන් හරි යන්නේ ඉතින් මගේත් කහන් මා යාළුවනේ පට්ටම සරයක හරි අම්මෝ මොකද ඔයි කොහොම කනවද දන්නේ යාළුවනේ ඇත්තටම කනවද හොඳට අපා මොකද තත්තේ උපිරි උඹට මම මතක් වෙනවද ගෙත කියන්න oh my god wow ගයිස් ඇත්තටම පට්ටම සරක් තින්නේ මේක මට හිතාන්න බෑ මොනවා කරන්නද කියලා මේ මුට පරදින්නත් බෑ මට රුපියල් 5000ක් දෙන්නත් වෙනකොට බලමු ඉතින් මොකද වෙන්නේ කියලා බලමු ඉස්සර මොනවා වෙයිද කියලා සමහරක් විට මම මේකේ මොනවද දන්නේ නැහැ හරිද අපි බලමු ඉස්සරහට යාළුවනේ ඉතින් මේ පට්ටම ඉස්සරහයි මේක හරිද පට්ටම ඉස්සරහයි මට ඉන්න බෑ මගේ පපුවත් එක දානවා දැන් මේ උඹට කොහමද දැන් නම් පොඩ්ඩක් අමාරුයි වගේ තත්ත්වේ සෙවත් ඇවිස්සලා කනවද 5000 හොඳ කන්න එපා සංජය කතා කරනවා බිත්තර කන්න බෑනේ හරි ඉතින් යාළුවනේ අපි බලමු මොකද වෙන්නේ කියලා ඉතින් මේ පට්ටම සැරේ හරිද මම හිතුවේ නෑ මේක මේ ඉච්චර සැර වෙයි කියලා මොකද නයි කොච්චි කියන්නේ සාමාන්‍යයෙන් එක එක විදිය හරිද සමහරක් කියව තුන සැරයි සමහරක් කියව තුන සැර නෑ දැන් ඉන්න බෑ පට්ටි රිදෙන සැරයි හරිද ඔළුවත් එක්ක රිදෙනවා ඉන්න බෑ ඔළුවත් එක්ක පිස්සුවලා ඉන්නේ මේ බලමු ඉතින් මේ අන්තිම එක යාළුවනේ මේ අන්තිම එක මේකෙත් නැති බා අන්තිම එක අරනේ මේ දැන් එකත් කනවා ඉතින් කන්න ඕනද කාපා අඩු බෑ වගේ බා කාපා බෑ වගේ බා කාපා නැත්නම් ඉතින් පරාදයි තමයි පුවත් එක්ක රිදෙනවා ඔය යාළුවනේ දැන් නම් ඉන්න බෑ මට පට්ට අමාරුයි දැන් නම් පපුවත් එක්ක රිදෙනවා මම පපුවත් එක්ක රිදෙනවා ඔය ඒ වතුර ටිකක් අත්බන්න බෑද බිව්ව පරාදයි පා බොන්න කෙලිම චැලෙන්ජ් එක මන් දිනු අඩෝ කොහොමද මම මේක නොදැක ඉන්නේ මං
දැම්ම වැඩිද සෙමත් යාළුවනේ වටසරයි. දැන් අපි මේ බිම්මෙන්ම දැන් අපි රාමෙන් එක try කරන්න යන්නේ. යාළුවනේ ඕගොල්ලන්ට පේනවා ඇති. ඉතින් අපි දැන් මේ ඔක්කොම කාලා තින්නේ මේ තින් නැටි ටික හරියද? හරිද? දැන් ඔක්කොම කාලා තින්න අපි රාමෙන් එක තමයි කන්න යන්නේ. හරිද? අපි බලමු මොකද වෙන්නේ කියලා. මට නම් තවත් කන්න බෑ guys. මුට පරදින්නත් බෑ. අනේ මන්ද මොනවා කරන්නද කියලා. මටත් අමාරුයි මේ වෙලාවේ. යාළුවනේ පට්ටම සරයි හරිද? මට නම් ඉන්න බෑ. මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ. මේක මම කොහොමද රාමෙන් එක කන්න කියලා මම දැන් හිතා ගන්න බෑ. මම දැන් කනවද නැද්ද කියලා මුට නොන්ඩෙන්නත් බෑ. නැත්තම් ඊට පස්සේ මේ ලොකු ලයින් දානවා. ඊට පස්සේ ඊටත් තපන් බිත්තරයක් කොහොමද මේ උළුවේ ගහගන්නේ? අයියෝ. ඇත්තටම guys මේ හරි අමාරු තත්ත්වෙක ඉන්නේ. කොච්චි පහක් කෑවා නිකන් කොච්චි නෙමෙයි නයි කොච්චි. දැන් රාමෙන් එකක් කන්න ඕනේ. අරුට පරදින්නත් බෑ. මොකද කරන්නේ? කවන්නේ බිත්තරයක් නාන්නත් බෑනේ. බිත්තරයක් නාන්න නැතුව අපි ගේමක් ගහලා බලමු. හරි යාළුවනේ අපි දැන් අමාරුවෙන් හරි දැන් මේ කනවා දැන් කරන් දෙයක් නැහැ වෙන්නේ. ඔය කන්නද? කමුනේ. බාහම මගේ ටිකත් එක්ක. අම්ම කමු කොහොමද කමු. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. මොකද්ද මේ දී කැල්ලක් තියෙන්නේ? මේ කියන්නේ. මේ කියන්නේ මා අන්න පටන් ගන්නවා කියලා කියන්නේ. යාළුවනේ සුවඳ බැලුවොත් ඇති මේක නම්. තවෙන් ගටොන්න කනවා. යාළුවනේ පට්ටම කරලා යරද කතා කරන්න හරි අමාරුයි. ගිනි ගන්නෝ රෙද්ද කඩාගෙන ගෑනු දුවන්නෝ අම්මලා සිරිනවා කොල්ලට සොරියන හරිය. දින පිච්චිලා යන තරම් කර. ඕයි අරම මේ කන්න පුළුවන් වෙන්නේ නැහැ guys. මගේ අපුවත් එක්ක දැන් දෙනවා. බලමු මොකද වෙන්නේ. අන්න try එකක් දෙනවා දිනන්න හරියද? පරදින්නේ නැහැ මම. guys මේක සරයි මොකද කරන්නේ ඈ නෑ අතාරින්නේ ඒ බෑද කටක් ලැබුණා කනවා guys අම්මලා සිරිනවා. guys දන්නම් බෑ. අරඹට තමයි ස්ටිකර් ගඳුත් තෙල්ල දින්නේ. ස්ටිකර් ගඳුත් තෙල්ල දින්නේ බාන්නේ. මේ නම් පොට්ට අමාරුයි. බ්‍රෝල් මටත් එච්චර තමයි අන්තිම සුට්ට තියෙන්නේ වඩෝ. ඉවරයි දැන් මේ දෙක මගේ හරිනේ අර උඩ ගියන් නෑ නෑ
යාළුවනේ අතෙන් කතාවල් ලගෙන කොහමරි මු අහලා තියෙනවා හරිද? මම ඉතින් ගන්නවනේ මම ඉතින් බොරු කන්නේ නැහැ. දැන් අපි හොර කරාද නෑනේ. ඉතින් තෝගේ සයිස් එක බලන්න තෝ කෑ නැත්තම් තමයි පුදුමේ. ආන්නේ පට්ටම් සරයි. මගේ අවසන් අන්තිම සහ පළවෙනි කතාව මේ රාමෙන් එක. අනිනම් කන්නේ. යාළුවනේ ඔන්න බලන්න දැන් මේ සැර නතින් කිව් එක හරියද? සැර නතින් කිව් එක මම කාමරේට දා මේ සීනි කන හොරෙන් හරියද? ඉන්නකෝ පෙන්නන්න යන්න. ඒක මොකද ගන්නේ? අමාරුයි වීඩියෝ. ඈ? අමාරුයි වීඩියෝ නේ. අය උඹට නතින් කිව්වේ? ඒ නැති කිව්වේ වෙන්නේ. දැන් කාලි කරන්නේ. දැන් අමාරුයි. ඔය සීනි බොට්ටලේ තියන් අම්මා ගහයියකෝ. හරි මම. තාම කනවා වගේ. තාම කනවා වගේ. තමයි යකෝ. මම දිනලි ඉවරයි. අනෝ යන්නේ ඔය යාගෙන ඉතුරු කන්න දෙයක් නැහැ. ඒ උනාට චැලෙන්ජ් එක හරියට කරනවා බ්‍රෝ. උඹට ඔක කන්න බෑ දැන් අමාරුයිනේ. මානගමනේ චැලෙන්ජ් එකනේ. චැලෙන්ජ් එක නම් චැලෙන්ජ් එක. හරි. යනවා දැන් මේකයි සීන් එක හරියද? පේනවද දන්නේ නැහැ මම. මොකද පේනවද දන්නේ නැහැ. මේක පෙන්න බොනවා මට. හරි. දැන් මට බොන්නමයි හිතෙන්නේ ඇත්තටම මේ මේකේ සීනි නෑ ඕයි. ඈ? මේකේ සීනි නෑ ඕයි. සීනි උඹ කෑවේ අර කාමරේට දාලා? ඒවට මේකේ සීනි නෑ. ඔබ දැනගන්න ඕනේ මේ සීනි නෑ කරන්නේ. බයිතෝල හයිලන්ඩ් එකේ මගේ මේ හයිලන්ඩ් මේ බලපන්. කොත්මලේ. හරි මිනිස්සුන්ට වරදින්න. ඉතින් ගයිස් මේ මම හිතනවා ඔයගොල්ලෝ අද vlog එක මේ පට්ටම අතලක් ගන්නද කියලා. ඉතින් මම සිරාට මේව දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම දන්නවා නයි කොච්චි ගන්නෙත් නැහැ. මේ දෙනවා මනසේ තව ටිකකින් මේක ඔළුවේ නෑ ඔයාට ටොපිය දෙනවා කොහොමද පොඩ්ඩක් ඉන්නකෝ. යාළුවනේ මම දැන් බේරලා ඉන්නේ මොකද තාම පාන්දර දැන් පාන්දර හරියටම 3යි වෙලාව. හරිද? දැන් 3යි වෙලාව මේ අපි මම හිතන්නේ වීඩියෝ එක පටන් ගත්තේ කමාට්ට 3යි වෙලාව මේ හරි පට්ටම සපක් සෙට් වුණා. හිතුවේ නැති විදියට උපරිම සපක්. ඉතින් මම හිතන්නේ මේ ඉතින් අපි අහලා බලමු මොකකින් කොහොමද කියලා අද මේ චැලෙන්ජ් එක ගැන. ඉතින් උඹට මොකක්ද කියන්න තියෙනවද මේ චැලෙන්ජ් එක ගැන? චැලෙන්ජ් එක ගැන මුලින්ම කියන්න තියෙන එක දෙයයි. තොට නිදා ගන්න බෑ. මල පාන්දර හැරගෙන මේ චැලෙන්ජ් කරනවා. මේක දවාලෙක් කරන්න බැරුණාද? දැන් උඹට පපුවේ මාරුවක් ආවා හදිස්සියේ. මේ පාන්දර හොස්පිටල් යන්න පුළුවන්. දැන් 3යි වෙලාව. හේර තමයි 1990 ඉන්නේ. 1990 ඇවිල්ලා කළුබෝලි කියලා පස්සේ කළුබෝලි ඉන්නේ ડોක්ටර්ස් නෑනේ පාන්දරට. යාළුවනේ මේකයි සීන් උනේ. අපි ඇත්තටම දවල් වීඩියෝ එක කරන්න හිටියේ හරිද? පොඩි වැඩ වගේක් ඉඳ අපිට කරන්න ඕනේ නැහැ. ඉතින් මේ මම හිතුවා හරි කමන්නේ මේ රැලා ගන්නවා කියලා. ඔන්න රැලා ගන්න ආපු ටයිම් එක පාන්දර එකමාර. හරි යක්කුත් ගස් නැග වෙලාවේ මේ මදියට අයියයි මොකද? දෙද මේ කොහමරි කතා කරගන්න බෑව කට දානවා. ඕකේ. ඉස්සරහට මේ වගේ තවත් අලුත් වීඩියෝ ගන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉස්සරහමත් vlog එක කරනවා මේ ලබන සතිය වගේ. ලබන සතිය වගේ වැටෙන්නේ. ඒක ලබන සතිය වගේ වැටෙයි මේ ඕලොන්ඩත් චැලෙන්ජ් තියනවා නම් මොනවා හරි යටින් කමෙන්ට් එකක් දාන්න. අපි මේ බලලා ඒක කරන්න. ඉතින් අපි හම්බෙමු මේ මොකද්ද මේ බිත්තරයක් මොකද්ද තම්බන රෙසිපියක් මොකද්ද හම්බෙමු. බදින මොකද්ද රෙසිපියක් තියෙනවද මොකද්ද? ඒකෙන් හම්බෙමු වෙනා. බිත්තරයක් හම්බෙනවා එක්කෙනෙක්ගේ ඔළුව කුඩු වෙන්න. මේ අපි එදා ඉතින් මේ ඊයේ එදා චැලෙන්ජ් එකේ ඉතින් අන්තිම ටික මේව කරන්න ඉතින් බිත්තර නාන්නනවා නේද කියලා මතක් වුණා මේ. උඹට මොකද කියන්නේ මේක ගැන? ඔයා බිත්තරයක් කන්න යන්නේ. ඒක තමයි කියන්න තියෙන්නේ. ඔයා බිත්තරේ ගන්න ලෑස්තිලා ඉන්නේ. ඔව් අනිවාර්යයෙන්. හරි ඉතින් මම බිත්තරේ ගන්නවලු ඉතින් හරි ඉතින් මේ චැලෙන්ජ් එකේ විදියට
දැන් මේ මුට රුපියල් 5000 දෙන්නක් තියෙනවා. හරි අපි මුට රුපියල් 5000 දෙමු මුලින්ම. මොනවගේ සල්ලි? මොනවද? මා කීයක් කර දියන්කෝ. ඕනේ මේ. ඕනේ මේද? හරි ඉතින් ඒ විදිහට යාගේ මේ මේකක් දුන්නා ඉතින් මේ හැමදාම අත්තගේ ඔයගොල්ලෝ කියන්නේ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න යට තියෙන bell icon එක මේ ඕල් කරලා තියාගන්න. ඉතින් මගේ වීඩියෝ ඉස්සරහට තව වැඩෙන් තියෙනවා. ඒව ආවම ඔයගොල්ලන්ට ඉක්මනට වැටේ ආපුවම වීඩියෝ like හොඳයි නම් වීඩියෝ like එකක් දාන්න. ඉතින් තව වීඩියෝ එකක් අපි සෙට් වෙමු. එහෙනම් අපි අදට ගියා. නෑ මේක ගහන්න ඕනේ නැත්තම් මේ මෙව් එක නැත්තම් විතරේ අපි විතරේ ගහන්න ඕනේ. ඕනේ. කරන්නේ දැන් වටමානෙන්